ස්නැක් එකක් විදිහට බයිට් එකක් විදිහට වගේම එකයි බතයි රස කරගන්නත් පාවිච්චි කරන්න පුළුවන් ස්නැක් එකක් හදන්න තමයි යන්නේ. එහෙනම් වෙල්කම් ටු මයි YouTube channel. මුලින්ම ලිප පත්තු කරගෙන තාච්චියේ ලිපෙන් තියලා තෙල් ටික තාච්චියට දාගෙන අපි කතා කරමු මොනවද මේකට අවශ්‍ය දේවල් කියලා. මුලින්ම අපිට ඕනේ නූඩල්ස්. මම මේ අරගෙන තියන්නේ රුපියල් 200-270ට වගේ කඩේ තියෙන නූඩල්ස් පැකට් එකක්. ඒක ඔන්න ඔය විතර ප්‍රමාණයට කඩලා තමයි අරගෙන තියෙන්නේ. ඊළඟට පපඩම්. පපඩනුත් පුංචිවට කපලා අරගෙන තියෙනවා. ඊළඟට අපිට ඕනේ කරපිංචා. හරි. ඊට පස්සේ අපි දැන් මේ ටික බෙදගමු. මුලින්ම නූඩල්ස්. නූඩල්ස් ටික තෙල් එකට දාලා හැන්දි මිටකින් කූරු ගාන ගමන් බෙදගමු. මොකද නැත්නම් යට ටික බැදිලා උඩ ටික නොබැදී වෙනසක් වෙන්න පුළුවන් නිසා. ওই විදිහට කූරු ගාන ගමන් මුලින් බෙදගන්න ඕනේ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් කොයි ප්‍රමාණයකට බැදුනහමද මේක ලිපෙන් බාගන්න ඕනි කියලා. ඔන්න ඔය මං අතේ තියෙන භාජනයේ ඔය තියෙන ප්‍රමාණයේ පාටට එනකොට ඕක ලිපෙන් බාගන්න ඕනේ. ඔය තියෙන ලිපෙන් බෑවට පස්සේ පාටේ පුංචි වෙනසක් තියෙනව නේද? මොකද ඔය තෙල් එකේ රස්නෙටත් ඕක බැදෙනවා. බෑවට පස්සෙත් ඔය තියෙන්නේ ඔන්න ඔය ප්‍රමාණයට තියෙනකොට නූඩල්ස් ටික තෙල් එකෙන් ඉවතට ගන්න ඕනේ. ඊළඟට පපඩම් ටික. පපඩම් බදින විදිහ නම් ඉතින් අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑනේ. පපඩම් ටික බැදුනහම ඒ ටිකත් අපි නූඩල්ස් දාපු මික්ෂර් එකටම දාගන්නවා. මොකද කොහොමත් ඔය දෙක එකට මික්ස් කරනවානේ. ඊළඟට අපිට බෙදගන්න තියෙනවා ඔය ටික ඉවත් කරගත්තට පස්සේ කරපිංචා. කරපිංචා ටික යහමින් බැදගෙන ඒ ටික නම් අපි තියාගන්නේ වෙනම. මොකද කරපිංචා ටික නිවුනට පස්සේ අතින් අන්තිමට පොඩි කරලා තමයි මම මික්සර් එකට එකතු කරගන්නේ. ඔන්න ඔය ප්‍රමාණයට වගේ කරපිංචා ටික බැදුනහම කරපිංචා ටික තෙලින් ඉවත් කරගෙන වෙනම භාජනයක තියාගන්න. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඔක්කොම ටික එක භාජනයකට දාගෙන ඒ කියන්නේ නූඩල්ස් ටිකයි පපඩම් ටිකයි භාජනයට අයින් කරගෙන රට කජු ගන්න ඕනේ. මම නම් ඔය අරගෙන තියෙන කඩේ රට කජු. මොකද ගෙදර ගෙනල්ලා බදින්න ගියා නම් ඕක කළු වෙනවා. ඉතින් වැඩ ගොඩයි ලෙඩ ගොඩයි. හරිම පහසුයි. ඒ නිසා ඔය විදිහට මම ගත්තා. ඊළඟට කෑලි මිරිස් කුඩු සහ ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා ඕක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට කලින් කරපිංචා ටික ඕකට දාන්න ඕනේ. අතින් යන්තමට පොඩි කරගත්තු කරපිංචා ටික. ඊට පස්සේ ඕක හොඳට උඩ තදා මික්ස් කරගන්න තමයි තියෙන්නේ. හැන්දෙන් මික්ස් කරොත් ඒකට කැඩේ කියලා බයක් තිබුණා මට. ඒක නිසා ඕම මික්ස් කරගත්තා. මේකට අවශ්‍ය නම් හාල් මැස්ස බෙදලා දාන්නත් පුළුවන්. ලූණු බෙදලා කරලා දාන්නත් පුළුවන්. ඒ දෙක මම අද එකතු කරේ නෑ. ඕගොල්ලොත් හදලා රස බලන්න. මේක පුදුම තරම් රසයි. තියාගෙන කන්න පුළුවන්. Thank you for watching.